හිසේ කැක්කුම්, සයිනොසයිටිස්, මිග්‍රේන්, සෙම හේතුවෙන් ඇතිවන හිසේ කැක්කුම් නළල දෙපසින් හා මුහුණේ ඉදිරිපසින් ඇතිවේ. ස්නායු හා රුධිර කේශනාලිකා ගැටලු හේතුවෙන් ඇතිවන හිසේ කැක්කුම් හිස මුදුනින් හා පිටුපසින් ඇතිවේ. දිව්‍ය ශක්ති කපාල කේශ තෛලය අඛණ්ඩව උපදෙස් පරිදි ගැල්වීමෙන් හිසේ කැක්කුම 100%ක් සුව කරගත හැකියි. සුව වූ දහස් ගණනක් රෝගීන් මෙම වීඩියෝ දර්ශන සමග දමා ඇති කමෙන්ට්ස් බලා දැනුවත් වන්න. ඔබටද සුවය ලබාගත හැකියි. සෙම හේතුවෙන් ඇතිවන සයනොසයිටිස් නම් නළල දෙපසින් ඇතිවන හිසේ කැක්කුම මේ සමග යොමු කර ඇති රූපයේ මුහුණ ඉදිරිපස ඇති සයනු කුහරවල සෙම පරණ නරක් වූ සෙම අපද්‍රව්‍ය සිරවීම හේතුවෙන් ඇතිවේ. උපදෙස් පරිදි ස්නානය කර තෙල් ගැල්වීමෙන් එම අපද්‍රව්‍ය දිය කර සිර වූ සෙම ඉවත් කර එම පද්ධතිය පිරිසිදු කරගත හැකියි. එවිට ඉදිරිපසින් ඇතිවන සයනොසයිටිස් නම් හිස රදය සුව වේ. ඉරුවා රදය, මිග්‍රේන්, ස්නායු ආබාධ, රුධිර කේශනාලිකා ගැටලු හේතුවෙන් ඇතිවන හිසේ කැක්කුම් මාස 6ක් පමණ යන විට නිට්ටාවටම සුව වේ. තෙල් ගැල් වූ සැනින් හිසේ කැක්කුම් 80%ක් සුව වේ. දීර්ඝ කාලීනව තෙල් ගැල්වීමෙන් 100%ක් හිසේ කැක්කුම් වලින් සුවය ලැබිය හැකිය.